හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මං අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. ඇයි බං කොල්ලෝ එහෙම? ආදරේ නම් කිව්වා කියලා කටගෙවෙන්නේ නෑනේ. රත් පාටින් අහසයි කළු නිල් පාටින් සාගරයයි ගෑවෙන සිතිජය දිහා බලාගෙන ඉඳියේ මං ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණු ගැහැණු ළමයිගේ වචනවලට. පෙනුමෙන් ටිකක් අහිංසක ගැහැණු ළමයෙක් වුණු එයාට එහා පැත්තෙන් ඉන්න පිරිමි ළමයාගේ අත අල්ලගෙන අඬ අහන්නේ වටපිට ගැන නොසලකිලිමත්ව. අවටින් එන මුහුදු ලවණ මිශ්‍ර සීතල සුළඟ මගේ කොණ්ඩේ අවුස්සලා දාද්දි මට මතක් වුණේ එයාව. කොල්ලෝ එහෙම තමයි බං. මට තේරෙන්නේ නැහැ උඹට ඒක කොහොම පැහැදිලි කරන්නද කියලා. ඒ පිරිමි ළමයාගේ කටහඬ ඇහෙද්දි මං හිමීට ඒ පැත්ත බලලා ඉස්සරහා හැරිලා මතක් කළේ එයා එක්ක යාළු වෙන දවසේ ඉඳන් කරපු අවුරුදු 3ක chat එකේ කොහෙවත් ආදරේ කියලා වචනයක්වත් නැති එකට. කටකොණින් hina වුණ මං අතේ තිබුණු සිප්පි කටු ටිකෙන් මලක් හදලා තනියම hina වුණේ කටු කෑගෙන ඔරලෝසුව දිහා බලාගෙන. නොදැනීම සුසුමක් හැරුණේ දැනටමත් 4:45 වෙලා කියලා දැක්ක නිසා. ඇයි එයා මෙච්චර පරක්කු? මං මගේ හිතින්ම ප්‍රශ්න කළා. කරදරයක්ද දන්නේ නැහැ. ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න හදුවට ක්‍රියා විරහිතයි කියලා එන වොයිස් එක ඇරෙන්න මට වෙන මොනවත් දැනගන්න ලැබුණේ නැහැ. මගේ හිත තවත් කලබල වෙද්දි මං ආයෙම කෝල් කරා. ඔබ ඇමතු ජංගම දුරකථන ප්‍රතිචාරයක් නැමැත. කරුණාකර පසුව අමතන්න. ලාවට කඳුළු බිඳුවක් ඇස්වලට එද්දි බිම වැටෙන්න නොදී ඇහි පිල්ලම් ගගහ මං මුහුදු වැලි අතරේ අතින් ලිව්වේ එයාගේ නමේ මුල අකුර. අපරාදේ උඹ මගේ කොල්ලා වුණා නම් ලබන ආත්මෙදිවත් අරුවට කලින් මගෙන් අහපන් හරිද? එක පාරටම මං ඩිම්මුනේ අර ගෑනු ළමයාගේ කතාවට. මං හීයක වේගෙන් ඒ පැත්තට හැරිලා එයා එක්ක කතා කරපු කොල්ලා දිහා බැලුවේ එයාගේ හැඟීම වගේම ඒ ගෑනු ළමයාගේ ප්‍රශ්නෙටත් උත්තරේ බලාගන්න. එයා බලාගෙන ඉඳියේ ඒ ගෑනු ළමයාගේ ඇස් දිහා විතරයි. හැබැයි ඒ ගෑනු ළමයාගේ ඇස් තිබුණේ එයාලට එහා පැත්තෙන් ඉඳිය තරුණ ජෝඩුවක් ගාව. මේ ආත්මෙට බැරි වුණාට මං උඹේ යාළුවෙක් වගේ මැරෙනකන්ම ඉන්නවා බං. මං නොහිතුව වෙලාවක ඒ කොල්ලගෙන් කඳුලක් වැටුනේ මං ඇස් ලොකු කරගෙන ඒ දිහා බලාගෙන ඉඳි. කොහොම වුණත් ඒ ගෑනු ළමයා එක දැක්කේවත් නෑ. මං හිතන්නේ එයාට ඒ කිව්ව වචන ටිකවත් ඇහුනේ නැතුව ඇති. ආදරේදී පිරිමිත් අඬනවා. එක පාරටම මං ගැස්සෙනේ මගේ එහා පැත්තෙන් ඇහුණු එයාගේ ගොරෝසු කටහඬට. ආකේෂ්! මං පැනපු ගමන් එයාව බදාගත්තේ මෙච්චර වෙලා ගල් කරගෙන ඉඳී හිත කැඩිලා කඳුළු එක්ක දුක පිට කරද්දි. හැමදාමත් එයාගෙන් දැනෙන වෙල්වෙට් සුවඳ මං හදවතින්ම විඳගද්දි එයා කළේ මගේ විසිරෙන කෙහෙරැලි වගේම හුළඟ නිසා කලව වෙනකල් නිරාවරණය වුණු මගේ ගවුම හදද්දි. I love you. කිසිම ප්‍රතිචාරයක් නැවෙද්දි මං මගේ ආදරේ කියාගෙනම ගියේ පිස්සුවෙන් නැගේ. ඒත් එයා කළේම මගේ නළලතින් උණුසුම් හාදුවක් තවරපු එක විතරමයි. මුහුදු හුළඟට අපේ ඇඟේ හිරිගඩු පිපෙද්දි මං කියවන්න ගත්තා. මං බය වුණාෂ්. මං හුඟක් බය වුණා. එයා කළේ කටකොණින් hina වුණු එක. මං දැක්කා. මං මුහුදු වැලි අතර ලිව්ව එයාගේ නමේ මුල් අකුර දිහා බලාගෙන මාව තුරුල් කරගත්තේ මං පොඩි එකෙක් වගේ ඒ තුරුලට යද්දි. ඒ කිව්වේ මං ඔයා එන්නත් කලින්ම ආවා. මං ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් ඉඳියා. ඔහොම බලන්න එපා බං. මට ගිලින්න හිතෙනවා. සිතිජය දිහා බලාගෙනම එයා කිව්වේ මං දත් ටිකක් පෙන්නලා hina වෙති. ඒ කියන්නේ එයා මං දිහා බලන්නේ නැති. මගේ හිත සතුටින් පිරෙද්දි ලොකු හුස්මක් ගත්තේ ඒ දැනෙන අමතු හැඟීමට. ඇයි ෆෝන් එක ඔෆ් කරලා? මාස ගානකට පස්සේ දැක්කෙත්. ඉතින් තමසෙක් ඉන්න කාලේ මට කාගෙන්වත් ඩිස්ටර්බ් නොවෙන්න ඔෆ් කළා. මං තව ඒ වුණහමට ගුලි වෙද්දි මතක් වුණේ අර පිරිමි ළමයා. එයා ඒ ගෑනු ළමයාට ආදරේ නේද? මං වැල්ලේ ඉන්න සෙල්ලම් බඩු විකුණන පිරිමි කෙනෙක්ගේ අතේ තියෙන හුළඟට කැරකෙන මලක් දිහා බලාගෙන එයාගෙන් එහෙම ඇහුවා. ලාවට කටකොණකින් hina වුණු එයා මගේ කරවටින් අත දැම්මා. උගේ පන තරම්. ඇයි එහෙනම් එයා ඒ ආදරේ කියන්නේ නැත්තේ? ඒ ගෑනු ළමයා එයාගේ යාළුවාගෙන් අහපු ප්‍රශ්නෙම මං එයාගෙන් ඇහුවේ. එයාගේ රැවුල හිමීට පිරිමදින ගමන්. පිරිමි එහෙම තමයි. යෙතුම්මයා ඔය කොලම නවත්තන්න. අර පොඩි උනුත් බලාගෙන. අපේ ඉස්සරහින් වැල්ලේ මාලිගා හදපු පොඩි සෙට් එක අපේ දිහා බලාගෙන ඉන්නව මං දැක්කේ එයා කිව්වට පස්සේ.
එයා එහෙම කිව්වට මං ආයෙමත් එයාගේ රැවුල අල්ලලා එක එක විකාර කරන්න ගත්ත පිස්සියක් වගේ hina වෙවි. බටු ඇටේ. එක පැත්තක තිබුණු නලදතත් එළියට දාගෙන hina වෙවි පුරුදු පරිදි එයාගේ ස්වරූපෙට එද්දි මං යක්ෂණී වෙන්න ගත්තේ මං හිමීට එයාගේ කම්මලට ගහද්දි. ආව්! බටු ඇටේ. රිදුනද? හොඳ වැඩේ තමසෙට. නෑ රිදුන් නෑ. යයි තමා. බටු ඇටේ. ආකේෂ්! මං කෑ ගහද්දි එයා වැල්ලේ දිව්වේ මාත් පොඩි එකෙක් වගේ එයාගේ පස්සෙන් වැටෙද්දි. තමසෙට මාව අල්ලන්න බෑ. ආකේෂ් නවතිනවා. බටු ඇටේ. හති වැටෙනකල් දුවලා අපි දෙන්න දිව්වා වුණත් එයාට ආව කෝල් එකකින් ඒ සේරම හැඟීම් දිය වෙලා ගියේ මගේ ඇස් අගිස්සට උනපු කඳුළු එයාට නොපෙනෙන්න අහක බලද්දි. දැන් එන්න ඕනද? ඇඟිලි තුඩින් ඇස් දෙකත් පිහදලා මං එයා දිහා බැලුවේ එයා ඊගාවට දෙන උත්තරේ බලා ගන්න. එහෙමම හිටගෙන හිටපු මං ගලක් ගාවට ඇවිත් වාඩි වුණේ එයාගේ බිස්නස් මීටින් එක ගැන සාකච්ඡා වුණ නිසා. සුදු මේ කමක් නෑ ආෂ් යන්න. මං ටිකකින් ගෙදර යන්නම්. එකපාරටම එයා කට කොනකින් hina වෙලා සාක්කුවට අත් දෙක දාගෙන අහස දිහා බලන් හිටියා. එයා ටිකක් උසයි. මං වාඩි වෙලා ඉඳිය නිසා හිටගෙන හිටියේ එයාට සමහර විට මාව පොඩි එකෙක් ගානට පේනවා ඇති. ඔයා ප්‍රශ්නකද ආෂ්? මං එක අතකින් එයාගේ අතේ වෙලෙද්දි තමසේ මෙතන තනි කරලා දාලා යාවි කියලා කොහොමද හිතුනේ? එයා වේදනාවෙන් අහද්දි මට දෙන්න උත්තර නැති වුණා. තමසෙට හිතුනේ තමසෙට වඩා බිස්නස් මීටින් එක ලොකු වෙයි කියලාද? එයා මාව එයාගේ පැත්තට හරවගෙන ඇස් වලට බීගෙන අහද්දි මං එයාට තුරුළු වුණා. ඔයා ඉස්සර වගේ නෙවෙයි. හෙම්බිරිස්සාව හැදිච්ච පොඩි එකෙක් වගේ නහය උඩට අදින ගමන් මං එයාට කිව්වා. ඇයි ඔයාට මට එකපාරක්වත් ආදරේ කියන්න බැරි? ඉස්සර ඔයා ඔහම නොකීවට අඩුම මාව බලන්න ආවා. ඒත් දැන් එහෙමත් නෑ. මාස ගාණක් ඉන්න ඕනේ. ඔයා වෙනස්. ආයෙම මං එයාගේ පපුවේ අඬන්න ගත්තේ. එයා මාව තව තුරුළු කරගත්තා. මං දන්නවා එයා කැමති නෑ මං අඬනවා බලන්න. ඇති දැන්. බෑ මට තව අඬන්න ඕනේ. අඬනවා එහෙනම්. ආයෙ බෑ. කඳුළු ඉවර වෙනකල්ම අඬලා ඉවර වෙද්දි එයා ඇහුවේ ආදරේ කියන්නම ඕනේද බං ආදරේ පෙන්වන්න. එයා මගෙන් ප්‍රශ්නයක්ද ඇහුවේ නැත්නම් මගේ ප්‍රශ්නෙට උත්තරයක්ද දුන්නේ කියලා හිතා ගන්න බැරුව මං ඔහි හිටියා. මං දන්නේ එහෙනම් දැන් දැනගන්න. අපි දෙන්නම වැල්ලේ ඉඳගත්තා. ටික වෙලාවකින් ආයෙම එයා නැගිටලා ගියේ මට අමතක වුණු එයාට මතක් වුණු දෙයක් ගන්න. පුදුමයි. අතේ තිබුණු ආචාර්ය shopping එක මට දෙන ගමන් එයා ඇහුවා. ඒ එක්කම මං ආසම විදිහට එයා එක ඇහිබැමක් උඩට ඉස්සුවේ මං පිස්සු වැටෙද්දි. ඇත්තටම මං දැකපු ලස්සන මැස් දෙක තිබුණේ එයාට. love you. shopping එකෙන් අච්චාරු ගන්න ගමන් මං එයාට තුරුළු වුණා. ඒක රසයි ටිකක් සැරයි. ඔයත් කන්නකෝ. ඇස් දෙක හීනි කරන් මං දිහා බැලුවා එයා එක පාරටම මගේ දෙතොල් වලට බර වුණේ මගේ අතින් එයාගේ ටී-ෂර්ට් එකේ කොනක් තදින් ඇල්ලෙද්දි. ඔව් රසයි. ටිකක් ලුණු මදි. ඒකයි සැර. මං ඇස් ලොකු කරන් බලන් ඉඳි එයා මගේ නළලෙතින් හාදුවක් තිබ්බා. දැනටමත් 6:30 පහුවෙලා තිබුණේ. ඒ වෙලාවේ අපි දෙන්න ආස කරපු ඒ රතු පාට පුංචි තරුව පායාගෙන එන ගමන් තිබුණා. හවස් වෙන්න දැනෙන සීතල එක්ක මුහුදු සුළඟ තවත් සිසිල් වුණේ අපි දෙන්නවම තව එකිනෙකාට තුරුළු වෙද්දි. සීතලද? ටිකක්. යමු. ඔයා ලෙඩ වෙයි. ඔයා ගාවින් ඉද්දි එහෙම වෙන්නේ නැහැ. තද රත් පාට කරුවල වෙන ගමන් එන අහස දිහා මම බලන් එහෙම කියද්දි මං දැක්කේ වෙන රතු තැඹිලි පාට තරුවක් ඇස් ගහනවා වගේ දිලිසෙන ගමන් අපි දෙන්නට hina වෙනවා. පොද වැස්සක් වැටුණා